හරි. එතකොට ඉස්සෙල්ලම තියෙන මේ මගේ මෙතන කම්ප්‍රෙෂර් එකෙන් පටන් ගන්නම්කෝ. කම්ප්‍රෙෂර්. දැන් කම්ප්‍රෙෂර් එකට රෙෆ්‍රිජරන්ට් එන්නේ කොහොමද? මේක කියලා දාගන්න. එවපොරේටර් එක. ඈ? ලික්විඩ් එකක්. කම්ප්‍රෙෂර් නෑ නෑ ලික්විඩ් එකක් දෙන්නේ මම ගෑස් එකක් විදියට. ආ මොන කොහොමද දෙන්නේ ගෑස් එක? high pressure, හයි ප්‍රෙෂර් low temperature. හයි ප්‍රෙෂර් නැහැ බං. හයි ප්‍රෙෂර් නෙමෙයි කම්ප්‍රෙෂර් එක හරි ගානවා. හයි ප්‍රෙෂර් low pressure, ලෝ ප්‍රෙෂර් low temperature. ලෝ ටෙම්පරේචර් ගෑස් එකක් විදියට එනෝනේ. ඊට පස්සේ ඔක කොහොම ගිහලා කම්ප්‍රෙෂර් එක හරහා යනෝනේ. කම්ප්‍රෙෂර් එක හරහා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ ඔකට? High temperature, high pressure. හයි ටෙම්පරේචර් high pressure, හයි ප්‍රෙෂර් මොනවද? Gas. gas, ගෑස්ම තමයිනේ. ඊට පස්සේ ඕක ගිහලා මොකටද සෙට් වෙන්නේ? on right condenser එක. ඕක ගිහලා condenser එකට සෙට් වෙනවා. ඊට පස්සේ ඕකට අපි තුන කියලා දාමු. condenser එකෙන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? Total value. condenser එකේ. Total එක. condenser එකෙන් මේ gas එක liquid එක. on right gas එක liquid එකක් කරනවා. ඒක high temperature එක ඒ විදිහටම තියාගෙන low pressure එකකින් යවනවා. නෑ high temperature එකත් ඒ විදිහටම තියාගන්නවා. high pressure එකත් ඒ විදිහටම තියාගන්නවා. වෙනස් වෙන්නේ මේක gas එක liquid වෙනවනේ. Liquid එක කියන expansion valve. හරි ගොඩයි අපි එමු එතනට. හරි ඒක ඊට පස්සේ ආයි යවෙනවා මොකටද? expansion එක්ස්පැන්ෂන් වෑල්ව්. එහෙම නැත්නම් ඔකටම කියනවා ආයේ ටොටල් වෑල්ව් කියලානේ. එක්ස්පැන්ෂන් වෑල්ව්. ඊට පස්සේ එක්ස්පැන්ෂන් වෑල්ව් එක හරහා ඔක ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් හයි ටෙම්ප් මේ කියන්නේ හයි ටෙම්පරේචර් හයි ප්‍රෙෂර් ලික්විඩ් එක. ඔක දැන් එක්ස්පැන්ෂන් වෑල්ව් එක හරහා ගියාට පස්සේ මොකද්ද සෙට් වෙන්නේ? evaporator එකට set වෙනවා. හරි හරි මොකද්ද වෙන්නේ මේ අපේ low pressure යවනවා. Heat එක Un- out right. කරලා on low right temperature, low pressure. low temperature Low pressure. low pressure මොනවද? gas නෑ නෑ Liquid. liquid liquid liquid. ඊට පස්සේ මෙතනින් ඊට පස්සේ heat එක ආයෙ absorb කරගන්න ඕනේ. මේක තියෙන්නේ මොකද්ද ඊට පස්සේ මෙතන? Wave. Wave. කොතන මෙතන දැන් තියෙන්නේ මොකද්ද? expansion valve එක Evaporator. ඉවැපොරේටර් එක. evaporator සුද්ද evaporator කරන්න. මොකද්ද? හරි සුද්ද වැඩක් නෑ අපිට. මොකද්ද ඕක evaporator හරි. ඕක අවුලක් නෑනේ. හ්ම්. ඊට පස්සේ ආයි දැන් අර මේ බලපන්. low temperature low pressure liquid evaporator එක හරහා ගියාට පස්සේ low pressure low temperature Gas. වෙනවා gas එකනේ liquid එක gas එක වෙනවනේ. එතකොට condenser එක compressor එකේ පැත්තේ තියෙන high temperature high pressure එවපොරේට ගෙන්නේ අර මේ අවුට්සයිඩ් එකට යවන්නේ ඔව් මං කියලා දෙන්න. මෙහෙම බලපන්. එතකොට මේ මෙතන මේ කම්ප්‍රෙෂර් එක තියෙනවනේ. කම්ප්‍රෙෂර් එකට දැන් කම්ප්‍රෙස් කරන්න අපිට මේකට වෙනම වර්ක් එකක් දෙන්න ඕනේනේ. ඔකට අපි වෙනම වර්ක් එකක් දෙනවා. මොකද ඉලෙක්ට්‍රික් මෝටර් එකක් කරේ මොකක්ද මොකලකින් වෙනම වර්ක් එකක් දෙනවනේ. ඊට පස්සේ දැන් මෙතන අර අහුව ප්‍රශ්නෙට. දැන් මෙතන බලපන් දැන් මේ ගෑස් එකක් ලික්විඩ් නේ කරන්නේ. එතකොට ගෑස් එකක් ලික්විඩ් කරන්න නම් ටෙම්පරේචර් එක අඩු කරලා يعني හීට් එක අඩු මේ කියන්නේ දෙන්න ඕනේද හීට් එක යවන්න ඕනේද අපි? gas එක ගෑස් එකත් මේ ලික්විඩ් එකක් කරන්න. heat එක යවන්න හීට් එක යවන්න ඕනේ. ඒ කියන්නේ කන්ඩෙන්සර් එකෙන් හීට් එක එළියට යන්න ඕනේ. ඊට පස්සේ ලික්විඩ් එකක් ගෑස් එකක් කරන්න මෙතන. මෙතන ලික්විඩ් එක ගෑස් එකක් කරන්න. එතකොට මේ පැත්තට හීට් එකක් එහෙමනේ හරි හරි. එතකොට හීට් එක ගන්නවා ඉවපොරේටර් එකෙන්නේ. ඊට පස්සේ හරි මෙන්න මේ ටික කියපන්. දැන් මට කියපන්. ගමු වෙන පාටක්. අන්න තියලා මයි ෆෝන් එක කොළ පාටක. අන්න කොලේ අරන් දෙනවා. එතකොට මෙන්න මේ දැන් මම මේ මාක් කරගත්ත එක මේක දෙක මේක එක මේක දෙක මේක තුන වෙනවා. මේක තුන මේක හතර මේක එකමනේ.
මෙන්න මේ බලපන් මෙන්න මේ එකේ ඉඳන් දෙකට 1 to 1 to 2 ඔව්. මේකේ ඉඳන් දෙකට වෙද්දි මොකද්ද වෙන්නේ කම්ප්‍රෙෂර් එකෙන් කම්ප්‍රෙස් වෙනවා කොහොමද වෙන්නේ ආයි පොඩ කියන මෙතන දැන් එකේ ඉඳන් දෙකට යද්දි මේ කම්ප්‍රෙෂර් එක true නේ යන්නේ ඔක දැන් එතකොට කම්ප්‍රෙෂර් එක true යද්දි ඔක කම්ප්‍රෙස් වෙන එක නේ වෙන්නේ එතකොට ඒක මොකක් කොහොමද කම්ප්‍රෙස් වෙන්නේ මොකක් කියන්නේ මොකක් කොන්ස්ටන්ට් තියෙද්දිද කම්ප්‍රෙස් වෙන්නේ ඔක කම්ප්‍රෙෂන් මොකක් කොන්ස්ටන්ට් තියෙද්දිද ටෙම්පරේචර් නෑ නෑ ඒ තේරුම් එන්ට්‍රොපි එක කියන්නේ on right isentropic compression මොකද බං ඉන්ට්‍රෝ ඩීස්ටෝට් කරනවා එන්ට්‍රොපි කියලා කියන්නේ මචං ඒ කියන්නේ මේ measurement of disorder ඩිසෝඩර් disorder එකේ මේ measurement එකක් විදිහට කියන්න පුළුවන් අපි එන්ට්‍රොපි ඒක පස්සේ බලමු ඒ theory වල තියෙන බලමු එතකොට දැන් මේ එකේ ඉඳන් දෙකට යද්දි compression වෙනවා එතකොට මේ එන්ට්‍රොපි එක තමයි constant තියෙන්නේ ඊට පස්සේ ආයේ මෙතන දැන් දෙකේ ඉඳන් තුනට යද්දි දෙකේ ඉඳන් තුනට යද්දි මොකද්ද වෙන්නේ දෙකේ ඉඳන් තුනට කියලා කියන්නේ දැන් මෙතන දැන් මේක ඒ කියන්නේ දැන් මෙතන ගෑස් යන්නේ තියෙන්නේ මෙතන ගෑස් එකක් ලික්විඩ් එකක් වෙනවනේ එතකොට අනිවාර්යෙන් මේකේ දැන් මොකද්ද උඹලා කිව්වනේ දැන් මෙතන හීට් එක අයින් වෙනවා කියලා ඒ කියන්නේ හීට් රිජෙක්ෂන් එකක් වෙනවනේ මොකද්ද කොන්ස්ටන්ට් තියෙන්නේ ප්‍රෙෂර් එකනේ එතකොට ප්‍රෙෂර් එක මට එතකොට මේක ලියන්න පුළුවන් isobaric heat rejection එකක් වෙනවා එතනනේ ආයිසෝබරික් කියන එක මට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද හරි මේ බලපන් මේ ISO කියන එකෙන් වෙන්නේ ISO කියලා කියන්නේ constant කියන එක bar කියන එක අහලා තියෙනවනේ මොකද්ද බාර් අර මේ අර දැන් මේ ෆ්ලුයිඩ් වල තිබ්බ 1 bar එකක් සමානයි ඇට්මොස්ෆියර් එකේ ප්‍රෙෂර් එක මයින්න ගන්න යුනිට් එකක් නේ බාර් වලින් මයින්නේ අන්න රයිට් අන්න ඒක ප්‍රෙෂර් එක අන්න තේරුණා අන්න ඒකෙන් තමයි ඔක isobaric බාර් කියලා එකක් කියන්නේ බාරයක් කියලා කියන්නේ එක ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් වලින් එකක් ඒ කියන්නේ පැස්කල් ලක්ෂය පයිගෝල බීන්නේ එක අන්න රයිට් හරි ඊට පස්සේ බාර් කියන්නේ ඊට පස්සේ 3 ඉඳන් 4ට යද්දි 3 to 4 එතකොට එක්ස්පැන්ෂන් මෙතන මේ 3 ඉඳන් 4 ඒ කියන්නේ එක්ස්පැන්ෂන් වේල් එක හරහානේ දැන් යන්නේ එතකොට ඕකේ දැන් වෙනවා ඇත්තේ මොකද්ද ප්‍රෙෂර් එක ඩික්‍රීස් දැන් අර අරක වගේමනේ ඒ කියන්නේ දැන් මට ඔව් අරක වගේම අයිටම් එකක් වෙන්නේ ඒ කියන්නේ දැන් මේ මොකද්ද මේ එක වගේ කම්ප්‍රෙෂර් එක වගේ මොකද පොඩ ආයි කියහම එක්ස්පැන්ෂන් වල එකෙන් මේ මේක හරහා දැන් යද්දි මොකද්ද වෙන්නේ ඒ ලික්විඩ් එකම යන්නේ ඔව් එතකොට මචං ඒකෙත් ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් තියෙන්නේ මෙන්න මේක එන්ට්‍රොපිය නෑ 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 ප්‍රෙෂර් එක නේ කොන්ස්ටන්ට් ඒකෙත් නෑ දැන් එක්ස්පැන්ෂන් වේල් එක හරහා බං යද්දි දැන් එක්ස්පැන්ෂන් වේල් එක හරහානේ යන්නේ එතකොට ඕකේ මේ එන්තැල්පි එක තමයි ඕකේ මේ කොන්ස්ටන්ට් තියෙන්නේ ඔවුනේ බං ඒ කියන්නේ හරි කම දැන් අවුලන්න බලන්න එතකොට ඕකේ දැන් තියෙන්නේ එන්තැල්පි එක කොන්ස්ටන්ට් අන්න රයිට් isentalpic what you mean by enthalpy එන්තැල්පික් මෙතන දැන් තියෙන්නේ මොකද්ද ඒ කියන්නේ මේ මොකද්ද වෙන්නේ එක්ස්පැන්ෂන් යන්න වෙන්නේ නේ එතකොට isentalpic ඒ කියන්නේ දැන් මෙතන මේ බලපන් කම්ප්‍රෙෂර් එකේ පැත්තේ වෙච්ච එක බලපන් ඒ කියන්නේ මේ කම්ප්‍රෙෂර් එකේ අනිත් පැත්තනේ එක්ස්පැන්ෂන් කියලා කියන්නේ එතකොට මේක උනේ මේ ගෑස් එක ඒ කියන්නේ මේකේ මේ ඒ කියන්නේ ලෝ තියෙන එක දෙකේම ලෝ තියෙන එක හයි වෙලා ගියානේ නේ ඒ කියන්නේ දෙකේම ලෝ ප්‍රෙෂර් ලෝ ටෙම්පරේචර් එකනේ තිබ්බේ කම්ප්‍රෙස් වුණාට පස්සේ හයි ටෙම්පරේචර් හයි ප්‍රෙෂර් වුණානේ එතකොට දැන් මෙන්න මේකේ බලපන් හයි ටෙම්පරේචර් හයි ප්‍රෙෂර් එන්නේ ඊට පස්සේ බලපන් මේකේ වෙලා තියෙන්නේ ලෝ ටෙම්පරේචර් ලෝ ප්‍රෙෂර් වෙලා අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ එතකොට මෙතන මට ලියන්න පුළුවන් isentalpic මොකද්ද ඈ බං එක්ස්පැන්ෂන් මේක කම්ප්‍රෙෂන් නම් මේක එක්ස්පැන්ෂන් නේ අයිසෝට්‍රොපික් ආයෙත් මම කියලා දෙන්නම් එක්ස්පැන්ෂන් හරිනේ ඔක කඩන්න එපා
හරි ඊට පස්සේ මෙතන 4 ඉඳන් 1ට ඔතන මොකද්ද වෙන්නේ ඉවපොරේටර් එකේ හීට් එක ගන්න ඕනේ කියන්නේ අනිවාර්යෙන් හීට් ඇබ්සෝබ් එකක් වෙන්නේ එතකොට මොකද්ද දැන් මේ කොන්ස්ටන්ට් තියෙන ප්‍රෙෂර් එකනේ එතකොට මට මේක ලියන්න පුළුවන් මෙතන 4 ඉඳන් 1ට යද්දි ඉවපොරේටර් එක කරානේ යන්නේ මෙතන 4 ඉඳන් 1ට යන්නේ දැන් ඔක දැන් යන්නේ ඉවපොරේටර් එක හරහානේ ඇබ්සෝබ් වෙනවා heat එක. ආන්න රයිට් හීට් එක ඇබ්සෝබ් වෙනවා එතකොට දැන් කොන්ස්ටන්ට් තියෙන්නේ ප්‍රෙෂර් එක එතකොට මම මෙතන ලියන්න පුළුවන් අයිසෝබැරික් මොකද්ද නෑ අයිසෝබැරික් හීට් එක ඇබ්සෝබ් කරනවානේ එතකොට අයිසෝබැරික් හීට් ආන්න රයිට් ඇබ්සෝප්ෂන් හරි ඊට පස්සේ කොළ පාට වුණාට පස්සේ තමයි කනෙක්ට් වෙලා නැහැ ඊට පස්සේ දැන් මේ graph එකනේ කේස් එකයි කිව්වේ ඔන්න බලන්න Isotropic කියන්නේ හරි අපි graph එක ගමු එතකොට ඒකේ මේ y පැත්තේ මොකද්ද y අක්ෂය මොකද්ද තිබ්බේ ප්‍රෙෂර් එකනේ ප්‍රෙෂර් එක ඊට පස්සේ x අක්ෂය මොකද්ද තිබ්බේ එන්තැල්පි නේ එන්තැල්පිය pH diagram එක. ඔව් pH diagram එක හරි යට අපි මේ අඳිමු මොකද යට තිබ්බේ එක temperature entropy එක. ටෙම්පරේචර් Temperature, එන්ට්‍රොපි එකට මොකක්ද entropy. දාන්නේ S අකුර. ආන්න රයිට් සකුරක් දාන්න හරි මෙන්න මේකට කලින් මෙන්න මේ මම pH එකේ අර පොඩි හැඳින්වීමක් දෙන්නම් හොඳේ graph එකේ මෙතන තියෙනවා ප්‍රෙෂර් එක මෙතන තියෙනවා enthalpy එක. එන්තැල්පි එක එතකොට මෙන්න මෙතන half එකේ ඔන්න ඔය half එකේ බං මේක ලකුවට ආදී ඔන්න ඔය half එකේ ඔන්න ඔහොම ගියාට පස්සේ අන්න රයිට් ඔන්න ඔය එක ඔන්න ඔය මේ එකට කියනවා අපි saturated liquid line කියලා ඊට පස්සේ ඕකෙන් පස්සේ තව half එකක් යනෝනේ ඔන්න ඔය half එක තියෙන්නේ අපි කියනවා ආන්න රයිට් saturated vapor line කියලා එතකොට මේ saturated liquid line එකට වම් අත පැත්තේ තියෙන මේ කොටසට අපි කියනවා නෑ sub substitute නෑ බං sub cooled liquid නේ ඊට පස්සේ මෙතන මෙන්න මේකට දකුණු අත පැත්තේ තියෙන එකට අපි කැලලට අපි කියනවා heat එතකොට මේක sub නම් මේකට කියනවා අපි super heat unright super heated vapor නේ මැදේකට critical මේක මෙන්න මෙතන පොයින්ට් දෙක සෙට් වෙන තැන තියෙනවානේ critical point. අන්න ওই පොයින්ට් එකට කියනවා ක්‍රිටිකල් පොයින්ට් එක කියලා ඊට පස්සේ දැන් ওই දෙක මෙන්න මේ මැද තියෙනවනේ මෙන්න මේකේ මැද ওই මැද තියෙනවා මචං ලික්විඩ් සුයි වේපයි දෙකම හරිනේ ඊට පස්සේ දැන් ඔබට දැන් තේරෙනවනේ දැන් හිතපන් මේකේ මේ ප්‍රෙෂර් උඩ වෙන්නේ නැද්ද දැන් හිතපන් මේකේ මේ දැන් හිතපන් මේක එහෙම අදින්න දැන් මේකේ ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් නම් මොන පැත්තටද කෝක යන්නේ ප්‍රෙෂර් එක තියෙන්නේ මේ පැත්තටනේ කියන්නේ ප්‍රෙෂර් කොන්ස්ටන්ට් දැන් මේකේ මේ ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් කියලා හිතපන් එතකොට ප්‍රෙෂර් එකේ දැන් වැලියුස් තියෙන්නේ කොහොමනේ එතකොට ප්‍රෙෂර් එකේ වැලියු එක කොන්ස්ටන්ට් කියලා කියන්නේ මෙන්න මේ විදිහටමනේ එකම ලයින් එකේ ඉන්න බෑ එතකොට මෙන්න මේ විදිහට කෙලින් ලයින් එකේ තියෙන ඕන ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් නම් හරිනේ ඊට පස්සේ හිතපන් මේකේ දැන් ඊට පස්සේ මොකද ප්‍රෙෂර් එක එන්තැල්පිය කොන්ස්ටන්ට් කියලා කියන්නේ දැන් ඕකේ x axis එක මෙහෙමනේ වැලියු තියෙන්නේ අය කියන්නේ එකම වැලියු එකක් එන්න මෙහෙමනේ එන්න ඕනේ අන්න එතකොට එන්තැල්පි කොන්ස්ටන්ට් කියන්නේ අන්න ඔහොම ඊට පස්සේ ආයේ තව මොනවද අපිට ඕනේ එන්ට්‍රොපියනේ එන්ට්‍රොපි කොන්ස්ටන්ට් කියලා කියන්නේ මෙන්න මේ වගේ ලයින් එකක් තියෙනවා දැන් ඔහොම තියෙන එකේ මෙන්න මේ වගේ ලයින් එකක් යන්නේ entropy එන්ට්‍රොපි ඒ කියන්නේ දැන් උඹට ඕන තව ටෙම්පරේචර් එක යනද ටෙම්පරේචර් එකෙන් නොහොම ගිහිල්ලා ඔතනින් ඔහොම ගිහිල්ලා ඔන්න ඔය වගේ ලයින් එකක් තමයි ටෙම්පරේචර් කොන්ස්ටන්ට් උත් වෙන්නේ අපිට ඕනේ දැන් අරක දෙක තේරුම් ගන්න ඕනේ ප්‍රෙෂර් එකයි මෙතන ප්‍රෙෂර් එකයි enthalpy ඔව් මෙතන එන්තැල්පි එකයි entropy මෙතන එන්ට්‍රොපි එකයි අර temperature දැන් ඔන්න බලපන් මේක අඳින හැටි හොඳේ
දැන් මෙතන අපේ graph එකේ ඔය item එක තියෙනවනේ. ඔව් හරි. එතකොට මේ අපේ point 1 එක. මොකද්ද point 1 එක? මේකනේ. point 1 වලින් ඉඳන් point 2 ට මොකද්ද වෙලා තියෙන්නේ? isentropic compression එකක් වෙලා තියෙනවා. එන්ට්‍රොපිය කොන්ස්ටන්ට් වෙලා අන්න entropy එක constant කියලා කියන්නේ මම මේක අඳින්න ඕනේ දැන්. මෙන්න මේ විදිහටනේ නේ. මෙන්න මේ විදිහටනේ. එතකොට ඒක මම මෙන්න මේ line එක ගහන්න ඕනේ නේ. ඔහොම. ඒ දෙවෙනි point එක. ඊට පස්සේ දෙකේ ඉඳන් 3ට. isobaric ඊට පස්සේ දෙකේ ඉඳන් 3ට මොකක්ද තියෙන්නේ? isobaric. isobaric pressure එක constant. ඒතර pressure එක constant කියන්නේ කොහොමද ගහන්න ඕනේ මන්ද? මෙන්න pressure එක constant එක. මේ තියෙන pressure එක constant එකනේ. ඒතර මම ගහන්න ඕනේ මෙහෙම ඉරක් නේ. pressure isobaric heat rejection. ඒ කියන්නේ දැන් මේක direction එක දැම්මොත් දැන් මේක මේ පැත්තට යනවා. මේ පැත්තට යද්දි මේක දැන් heat rejection නේ තියෙන්නේ. ඔව් එතකොට මේ පැත්තට ඊතලේ සෙට් වෙනවනේ. ඔව් අනිවාර්යෙන් ඔය රේඛාව නතර කරන්න ඕනේද ඔව්. ඒ මොකක්ද ඒ රේඛාව ආර කිව්වේ සරලවද ඔව් බලමු. සර්කුලින් හරි දැන් යන්නේ හරි ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? 3 ඉඳන් 4ට isenthalpic expansion නේ. එතකොට enthalpy constant කියලා කියන්නේ මෙහෙමනේ. මෙහෙම. එතකොට මේක මට අඳින්න පුළුවන් පල්ලෙහාට. එතකොට 4. ඊට පස්සේ තියෙනවා isobaric heat absorption. pressure එක heat absorption එතකොට මේ පැත්තට. ඔච්චරයි තියෙන්නේ ඔකේ. හරිනේ. කෙටි විරාමයක් යනවා මේ සාදර සමාදර අනුග්‍රහය ඩොක්ටර් ජී ඊට පස්සේ හරි ඊට පස්සේ දැන් අපි අඳින්නේ මේකේ TS මට මෙන්න මේකේ මේ ලොකු දැනුමක් නැහැ මම මේක අනික අඳින හැටි කියන්නම් හොඳේ ඒ මොකද්ද TS එක temperature enthalpy මට අන්න ඒක තමයි පැහැදිලි කරන්නේ. ඇයි ඒක දැන් මේ විදිහට අඳින්නේ නැතුව ඇයි නිකන් මෙහෙම අඳින්නේ? temperature enthalpy එකක් තියෙනවා මෙන්න මේ වගේ line එකක් තියෙනවා ඕකේ එතකොට අර අපිට දීලා තියෙන graph එකක් තියෙන්නේ. මෙන්න මේ අපිට දීලා තියෙන graph එක පෙන්වන්න දුන්නු මම දැන් එනකොට උඹට දැන් ඒක බඩු තේරෙයි හොඳට තුන දෙක දැන් ඕකෙම නෙවෙයි දෝ සේරම අඳින්නේ. නෑ අරක වෙන graph එකක් මේ අර පේන්නේ නැද්ද බාරක දැන් x axis එකයි මේ y axis එකයි වෙනස්නේ වෙන බලපන් මේකේ දැන් මෙන්න මේකේ බලපන් මේ අර මම අර කිව්වා ඒව ටික මෙන්න constant entropy මෙන්න line එක හරිනේ ඊට පස්සේ මේ බලපන් මේ constant temperature line එක අර මම කිව්වේ එතකොට මේ මොනලා ඒ temperature line එකනේ මේකේ නෑ මම හිතන්නේ මාක් කරලා pressure එකයි ඒක මාක් කරන්න දෙයක් නෑනේ බා මේ පැත්තට කොහොමත් pressure එක තියෙනවා කියලා මේ පැත්තට නේ තියෙන්නේ මේක දැන් ඔය graph එකදී temperature එක දාලා වෙන්නේ නෑනේ. ඔව් මේක temperature එක ඕනේ මේ graph එතකොට මේක මට ඒ කියන්නේ මේ උඹට අඳින්න කියලා දෙන්න හැකි මේක මට පොඩි ඩවුට්ස් ටිකක් තියෙනවා ඒක නිසා මම වැඩි කියලා දෙන්න යන්නේ නැහැ හොඳේ එතකොට දැන් මේකේ point 1 එක මෙතන කියලා ගත්තොත් මම නිකන් අඳින හැටි කියන්නම්කෝ මේකේ මෙන්න මෙහෙම උඩට යනවා point 2කට එනවා හරි කෙලින් එන්නේ සෝබි නොහම point 2කට එනවා ඊට පස්සේ point 3ට යන්නේ මෙතනට මෙහෙම ගිහිල්ලා නොහම යනවා උදේ තමයි point 3 තියෙන්නේ එතකොට point 4ට එන්නේ ওই පැත්තට ගියා උතෙන්ට සෙට් වෙලා ඊට පස්සේ point 1 වලට ආයෙ වහම ආයෙ කොට කියලා දෙන්න පුළුවන්ද? මේක තමයි තිබ්බෙත් නැද්ද කොහොමද මම හිතන්නේ මෙතන point 1 වලින් ඉඳන් 2 වලට යන්නේ කෙලින් ගියා කෙලින් ගියා කියන්නේ මොකද? isobaric එකක්ද? ඔව් මේ 1 එකේ ඉඳන් දෙකට මොකද්ද තියෙන්නේ isotropic. isotropic එතකොට entropy එක constant එතකොට මේක entropy එක constant නෙද්දි මෙන්න මේ වගේ කෙලින් එකක් අඳින්න මම හිතන්නේ මට මේ temperature මේ entropy graph එක මම හරියට බැලුවේ නෑ මට ඒක ලොකු idea එකක් නෑ කියන්නේ entropy එකද constant වෙන්නේ? ISO මේ ISO කියන්නේ constant කියන එක එතකොට මෙතනින් එහා පැත්තේ මොකද්ද තියෙන්නේ entropy එතකොට entropy එක constant ISO කියන්නේ constant අන්න right හරිනේ එතකොට මේ graph එක ඔබට YouTube එකේ බලපන් ඔය වගේ එකක් තමයි එන්නේ
ට්‍රේන් පයින් මේක මතක තියාගන්න මදින්න ඕන සාමාන්‍ය පේපරේට මොනවගේ ප්‍රශ්නයකෝකින් ඉන්න සාමාන්‍ය මොනවගේ දේවල් දහන්න යෝගෙන්ද දන්න ඇති ඒකන්ට සාමාන්‍ය තන විදියට සාමාන්‍ය මොනවගේ දේවල් හවි ග්‍රාෆ් අඳින රඟේ කන්න එහෙන්න ඒගන්නේ ඕකට ගානක් එකතු කරල දෙන්න මේක අර තිය නොනේ දැන් යංකුම පෙන්න්න ද මෙතර මම්බලට කිව දැ මෙතර වක්යක් මෝනේ යන්න පියංකු ඉදිරියට යම් ඊට පස්සේ ග්‍රාෆුණක් PC PX බලමු උඩ ඉඳපා බලන්න ඊට පස්සේ ඊට පස්සේ ආයි මචන් දැනගන්න ඕනේ අපි හරි මේ ටික ඇති උඹ දැනගත්තට පස්සේ ඊට පස්සේ ආයි දැනගන්න ඕනේ මේ කානොට් සයිකල් එක කානොට් සයිකල් එතකොට කානොට් සයිකල් එකේ දැන් ඔතන මේ රිවර්ස් කානොට් සයිකල් එකක් කියන්නේ අපිට මේ කානුට් සයිකල් ගැන මොකද කියවන්නේ කානොට් සයිකල් කියලා කියන්නේ සිම්පලි අර මේ 1 2 එකේ බං කරේ අර මෙහෙම කොටු ඇඳලා ඒරියා එක හොයලා නම් මනම් මගුල් කරේ ටෙම්පරේචර් එකත් එක්ක තියෙන සයිකල් හොම් බලන්න ඕකට තමයි කානොට් සයිකල් කියලා කියන්නේ ඒකෙන් මොකද හොයන්නේ අයිද පෙන්න්න හොයන ටි ඔක්කොම පෙන්න්න දැන්න ඔන්න ඕතික තමයි විභාගට එන්නේ ඔන්න දැන්තිය හොයන තයි විභාගට අරවහන්න අනු ඒවත් අහන්න ඒක තේරු ඒ මේටික තේරෙන් නැත්ම මේක තේරුම් ගන්න බෑමය අඩු පොඩ්කාස්ටයක් වයිහන්දී තිට සජීවී එතකොට දැන් මෙතන කානොට් සයිකල්ලගේ මොනොත් තියෙන්නේ දැ මේක මංහිතන්නේ අයිඩියල් කියල් හොඳේ අයිඩිය ඇතර සමජතර ස්ට්‍රක් වගේටම සෙට්ෙන් හද නැත්තම් වෙනස් වෙන අර වගේ දන්න ඕකද රියල් මේක තමයි රියල්ල ඕකත් එතර කානොට් සයිකල් ඇද්දේ ඕක කානුත් ගන්න ඕක කැල්කුලේෂන් කන්න අමාරුවන මෙ මේක බලපංකෝ මේක කැල්කුලේෂන් හරන් තියෙන කට්ටිය ඒ මොකට රිසර්ච් දැම්ම පිළිබඳ ඒ නෝක තියෙන මෙ ගේස් එක ඕ කරන්න එදකට දැන් මෙතන කානුට් සයිකල්ල ඇඳන්න එතුට මෙතන දැන් තියන මොකක්ද ස්කයන් මොකක්ද එන්ට්‍රොපි ස්කැන එන්ට්‍රොපින තුරමා හිතන්නම් මෙතන S1 පොයින්ට කියලා අන ඔන්න ඉසල මෙහමඳම මෙතන පොයින්ට එක තමයි තියෙන්නේ ඔන්නෝක තම අපේ කානොට් සයිකල් එක මෙතන එක දන් දෙක මෙතන වන්ටූ කියන්න මොකද මන්ද කන කිවේ මොන කම්ප්‍රේෂන්ද දැමින දැන් මේකින් බල්ල කියපා අයිසෝන් ට්‍රැපි S කියන්නේ මොකද්ද? S කියන්නේ මේ එන්ට්‍රොපි අයිස් එන්ට්‍රොපික් කම්ප්‍රෙෂන් නේ 1 to 2 කියන්නේ මොකද්ද? අයිසෝන්ට්‍රොපික් එන්ට්‍රොපි එක කොන්ස්ටන්ට් වෙනවා කම්ප්‍රෙෂන් හරි එන්ට්‍රොපිකින් කොන්ස්ටන්ට් ඊට පස්සේ මේ දෙකේ ඉඳන් තුනට දැන් මොකද්ද මේ කොන්ස්ටන්ට් තියෙන්නේ ටෙම්පරේචර් එක. එතකොට ටෙම්පරේචර් කොන්ස්ටන්ට් අපිට කොහොම ආයෙත් ලියමු අපි. ඔන්න හොඳේ. 1 to 2 1 to 2 කියන්නේ මොකද්ද? දැන් මේක බලවා මේ පැත්තට තියෙන මොනවද? එන්ට්‍රොපි එක නේ මම හිතන්නේ මෙතන S1 සමානයි S2. එතකොට මෙතන තියෙනවා S3 ඒක සමානයි S4 නේ. එතකොට මේ පැත්තේ ටෙම්පරේචර් මම T1 කියලා කිව්වොත් T1 සමානයි T4 ට. ඊට පස්සේ මොන කොහොම හිතන්නේ බං ඔක දැන් දෙකින් මේ. එතකොට මෙතන T2 සමානයි T3 ට නේ. එතකොට දැන් මේ 1 to 2 ට නේ යන්නේ. 1 to 2 කියන්නේ මොකද්ද දැන්? isentropic compression Isentropic කම්ප්‍රෙෂන් compression. එතකොට මෙන්න මෙතනදී මම අර කිව්වේ මේ වර්ක් එකක් දෙන්න ඕනේ කියලා. මෙන්න මේකේ කියන්නේ දැන් මේ කම්ප්‍රෙස් වෙන අපි වර්ක් එකක් දෙන්න ඕනේ.
වකින්න එක ඔව් වර්කින් ඉන්පුට් එකක් දෙන්න ඕනේ. කම්ප්‍රේෂන් එකේදී තමයි අපි දෙන්න Work එක. ඉපුට් වර්ක් එකක් ආන්න නේද? රයිට් මෝටර් එකේ මොකක් කරේ මගුලක් දාලා දෙනවා. ඊට පස්සේ දෙකේ ඉඳන් තුනට යද්දි මොකද්ද කොන්ස්ටන්ට් තියෙන්නේ? එතකොට ඕක තියෙනවද මොකක් හරි ඉන්පුට් මේ හීට් එකක් දෙන එනර්ජි එකක් මොකක් හරි ඔන්න හරි දෙකේ ඉඳන් තුනට දැන් මොකද්ද වෙන්නේ? ටෙම්පරේචර් කොන්ස්ටන්ට් කියලා කියන්නේ අයිසෝතර්මල් නේ. ටෙම්පරේචර් එක කොන්ස්ටන්ට් 2 to 3 ඔව් ඒ බලන්න දැන් ටෙම්පරේචර් කොන්ස්ටන්ට් නෙමෙයි බලපන්. අයිසෝතර්මල් අයිසෝතර්මල් මොකද්ද වෙන්නේ දැන්? මෙතන මම දැන් මේක මේ ඊතල් ටික හොම මෙතන ඉපද්ද. ඇබ්සෝර්බර් පිස්සුද බම් මේ පැත්ත අනිත් පැත්තනේ තියෙන්නේ. අයිසෝතර්මල් ප්‍රොසෙස් එකක් වෙන්නේ දැන් උදේ. එතකොට මොකද්ද හීට් එකට වෙන්නේ? රිජෙක්ට් වෙනවා ආන්න රයිට් හීට් එක රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් හරි. එතකොට දැන් හීට් එක රිජෙක්ට් වෙනෝනේ. ඒ කියන්නේ මේකෙන් එළියට හීට් එක යනෝනේ. ඊට පස්සේ 3 ඉඳන් 4ට. 3 ඉඳන් 4ට මොකද්ද තියෙන්නේ? අයිසෙන්ට්‍රොපික් නේ. අයිසෙන්ට්‍රොපික් එක්ස්පෑන්ස් ආන්න රයිට්. එක්ස්පෑන්ෂන් එකක් වෙනෝනේ. එතකොට දැන් මේකෙදි වර්කින් එකක් දෙන්න ඕනේද අපි? නෑ නෑ. ඕකෙදි හීට් එකක් යනවද එළියට? නෑ. අන්න ඒක මතක තියාගන්න. හොඳට තව පොඩ්ඩකින් අදගත් වෙන්න බලපන්. හොඳේ. එක්ස්පැන්ෂන් එකේදී හීට් ඇබ්සෝර්බ් එකක් නේ ඔන්න මෙතනදී මොකද්ද වෙන්නේ එතකොට? සෝරි වැරදුනා මගේ 4 ඉඳන් මයික් ඔෆ් කරන්න 4 ඉඳන් එකට වෙන්නේ මොකද්ද වෙන්නේ? isothermal process දැන් මොකද්ද දැන් heat මෙතන? absorb ආන්න රයිට්. අයිසෝ දැන් ඔය තේරෙනවනේ බං උඹලා බොරුනේ කියලා දෙන්නේ. තේරුණා දැන් හතරින් එකට තමයි අර එවපොරේටර් එක තියෙන්නේ නේ ආන්න රයිට්. ඔය තියෙන්නේ දැන් උඹලා බං. උපරිමේ. ඒකනේ බං හීට් ඇබ්සෝර්බ් වෙන්නේ ඔව් මට ඔය එක්ස්පැන්ෂන් එකයි අර මේ ඒ දෙක පොඩ්ඩක් මාරු වෙනවා එක්ස්පෑන්ෂන් ඒ කියන්නේ දැන් අතන එක්ස්පෑන්ෂන් වැල් එකයි නෑ නෑ මෙන්න මෙහෙම හිතපන් කන්ඩෙන්සරේ අනිත් පැත්ත තමයි එක්ස්පෑන්ෂන් වැල් එක කියලා කියන්නේ. කන්ඩෙන්සර් එක අනිත් පැත්ත ඔව් මේ සෝරි කන්ඩෙන්සර් එක නෙමෙයි කම්ප්‍රෙෂර් එක. කම්ප්‍රෙෂර් එක. දැන් අරක පීඩ් මේ කියන්නේ දැන් ප්‍රෙෂර් එක අරක මේ ඒ කියන්නේ වැඩි කරා අරකේ අඩු කරා. එක්ස්පැන්ෂන් මේ එක්ස්පෑන්ෂන් එක. ඒ කියන්නේ දැන් හිතපන් මොකක් හරි දැන් පිස්ටන් එකක් කියලා හිතපන්. පිස්ටන් එක යටට සෙට් වෙනවා කම්ප්‍රෙසර් එකේදී. එතකොට කම්ප්‍රෙස් වෙනවා. ඊට පස්සේ එක්ස්පෑන්ෂන් එකේදී ඒක උඩට අදිනවා. අරගේ අනිත් පැත්තම අරක කන්ඩෙන්සර් අනිත් පැත්ත තමයි නොයි තියෙන්නේ. කන්ඩෙන්සර් එකෙන් රිජෙක්ට් කරනවා අරගෙන ඇබ්සෝර්බ් කරනවා ආන්න රයිට්. දැන් ඒ කියන්නේ මේකෙන් මෙහෙම ඇබ්සෝබ් වෙනවනේ. පද්ධතියට absorb අතුල් වෙනවා මම එතකොට මෙහෙම හිතන්න. මේ ඇතුල් වෙන එක මම Q1 කියලා හිතන්න. මේක Q1 කියලා හිතන්න. මේක Q2 කියලා හිතන්න. කියන්නේ මේක Q2 කියලා හිතන්න. මේක Q1 කියලා හිතන්න. එතකොට දැන් මට Q1 සමාන වෙන්නේ මොකටද? Q1 කොහොමද මම ලියන්න පුළුවන්? Q1 කියන්නේ නෑ හීට් එක ට්‍රාන්ස්ෆර් වෙන හීට් එක මම Q කියලා දැම්මේ. මේක Q1 කියලා දැම්මා මේක Q2 කියලා දැම්මා. එතකොට Q1 මොකටද සමාන වෙන්නේ? නෑ නෑ මෙන්න බලපන් හොඳේ. දැන් Q ඒ කියන්නේ හීට් එක කියන්නේ මොකද්ද? හීට් එක කියන්නේ මොකද්ද? රස්නේ රෙද්ද එනර්ජි එක. එනර්ජි එක. එතකොට එනර්ජි එකක් මයින ඒකකේ මොකද්ද? කිලෝ ජූල් ජූල්. ජූල් කිලෝ මොකද්ද? මම හිරුෂාට ජූල්. හරිනේ. දැන් හිතපන් මෙන්න මේ එන්ට්‍රොපි එක. එන්ට්‍රොපි එක මයින මේකගේ මොකද්ද? අර බ්‍රිටිෂ් තර්මල් යුනිට් වලින් මයින්නත් පුළුවන්. ජූල්ද නෑ. ජූල් බෙදීම කෙල්වින්. හරියි. ජූල්ස් per කෙල්වින්. ඒක ආයි කියන්න පුළුවන් මේක ඒකක ලියුවේ එන්ට්‍රොපි වල ඒකකේ මේ ලියලා තියෙන්නේ. එතන එන්ට්‍රොපි වල ඒකකේ ලියලා තියෙන්නේ. දැන් හිතපන් මේ එන්ට්‍රොපි වල ඒ කියන්නේ එන්ට්‍රොපි මම ටෙම්පරේචර් එකෙන් ගුණ කරා කියලා හිතපන්. මෙතන. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ජූල් වලින් උත්තරේ එනවනේ. එතකොට මට මෙතන Q1 හොයා ගන්න පුළුවන්. මෙතන Q1 හොයා ගන්න පුළුවන් මට කියන්න T1 ගුණ කිරීම මෙතන මේ දෙකේ වෙනසනේ එන්ට්‍රොපි අතර තියෙන වෙනසනේ. එතකොට මෙතන එන්ට්‍රොපි S1 ඍණ
S4 එතකොට ගාන්ට නෝනේ මේක ටෙම්පරේචර් හීට් මේ හීට් එක මොකද T1 T1 කියන්නේ මොකද්ද මෙතන ටෙම්පරේචර් එක එතකොට S1 රින් S4 කියලා කියන්නේ මොකද්ද මෙතන මේ මෙන්න මේක අතර තියෙන වෙනස ඕක ගුණ කරාට පස්සේ අපිට ලස්සනට ජූල් වලින් මේකේ උත්තරේ එනෝනේ Q එනෝනේ අන්න ඕක තමයි ඔය කියලා තියෙන්නේ Q1 එතකොට අපිට හොයාගන්න පුළුවන් නේ ඒ කියන්නේ මොකද ඒක දුරද ගන්නේ Q1 කියන්නේ මොකද්ද ඇබ්සෝබ් කරන හීට් එකනේ Heat එක. එතකොට ඇබ්සෝබ් කරන හීට් එක උඹට මේකේ හොයාගන්න පුළුවන් graph එකෙන් graph එක දීලා තියෙන output එකයි graph එක දීලා තියෙන වෙනස වෙලා ගත්තාම. graph එක දීලා තියෙන වෙලාවට අන්න right ඒ කියන්නේ මෙතන S1 ගෙන් අඩු කරනවා S4 ඒක ගුණ කරනවා මෙතන තියෙන ටෙම්පරේචර් එකෙන් ටෙම්පරේචර් ගුණ කරන්න ඕන දැන් මෙතන කිව්වේ බන් ටෙම්පරේචර් එකෙන් ගුණ කරාම ලස්සනට කැපිලා ජූල් වලින් උත්තරේ එනවා කියලා දැන් හොයාගන්න. අරක බං මේ එන්ට්‍රොපිය ගන්න මචන් ජූල් වලින් උෂ්ණත්වය බෙදලනේ ආපහු අරකින් ගුණ කරහම ගාන්ට ජූල් වලින් උත්තරේන අන්න right Maths ලියපන්. ඔය වගේ මට දැන් කියපන් Q2 වෙන හැටි Q2 Q2 පෙන්වන්න මට. ගුණ කිරීම S2 රින හරි කියනවාට මේ ෆයිනල් එක S3 නේ යන පැත් ඊතල යන පැත්ත බන්න S3 රින S2 දැන් මේක අපි මෙහෙමනේ දැන් රිලීස් වෙච්ච එකනේ ඒකට දැන් උඹලා කිව්වා වගේ මෙහෙම ලියුවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකට රිලීස් කියලා කියන්න ඕනේ හැබැයි හොඳේ ඒකට මේ S2 රින S3 කියලාත් ලියන්න පුළුවන් මට ඒ කියන්නේ කොහොම ලිව්වත් එකයි. ඔව් එතකොට උඹ කියන්නේ මෙහෙම ලිය මෙතන රින එක තියෙනවා නම් ගැටලුවක් නැහැ ඒකට ලූස් වෙනවා කියලා අපි දන්නවා ඒ කියන්නේ ටෙම්පරේචර් එක එළියට යනවා කියලා දන්නවා මොකද්ද thermodynamics මොකද්ද thermodynamics මොකද්ද මේ ඩෙෆිනිෂන් එක. definition First එක law නේද අන්න right first law එකේ මොකද්ද කියන්නේ ශක්ති මාන වෙනස් ගන්න බෑ කන්නසේ මොකද මේක මොකද්ද? සාක්ෂි සංස්කෘතික නියමයෙන් දාන්නේ. හරි මට සූත්‍ර කියවා U සමානයි ඩෙල්ටා U Q සමානයි Q සමානයි delta U ගන්න W එතකොට මේ දැන් හිතපන් හීට් එකක් ඇඩ් කරනවා නම් Q දාන්න හීට් එක රිමූව් කරනවා නම් දන්න ඒකනේ ආව් ඒක තමයි by the system man on the system ඔව් on the මතකයි system නම් minus by the system නම් plus මයික් දීවා on the system නම් minus by the system නම් plus very good ප්ලස් හරි ඒ වැඩක් නැහැ වැඩක් නැහැ හරිනේ එතකොට Q1 Q2 හොයන සීන් දෙක හරිනේ ඊට පස්සේ මේ දැන් අර තිබ්බනේ තව මේ coefficient of performance කියලා item එක ඔන්න ඔය coefficient of performance කියලා කියන්නේ බං ඔය මේ නිකන් ඒ කියන්නේ මේකේ efficiency එක බලන්න තියෙන item එකක් වගේ ඒ item එක තමයි efficiency එක බලන්න තියෙන මේ නිකන් parameter එකක් තමයි ඔය coefficient of performance කියලා කියන්නේ. දැන් හිතුවා මේකේ coefficient of performance හොයන්න ඕනේ මට refrigeration වල. ඒ කියන්නේ මෙන්න මෙතන මේ Q1 තියෙන spot එකේ. එතකොට ඕක මට හොයන්න පුළුවන් මෙතන Q1 බෙදීම work in එකනේ. දැන් මේක කියපන් මට දැන් අපි දැන් ඔබ කිව්වනේ thermodynamics පණවිල් law එකට අනුව net work done එක මොකටද සමාන වෙන්නේ thermodynamics පළවෙනි law එකට අනුව heat release කරපු එක මොකද කිය on right heat එක heated absorb කරපු එකයි heat absorb කරපු එක දාන heat rejection එක on right heat rejection එක දාන එතකොට දැන් මම මේක මේ දැන් හිතුවා මෙහෙම හිතුවා heat absorb එක මම ලියනවා මොකක්ද අපි දැන් මේ Q1 එතකොට heat rejection එක සාමාන්‍යයෙන් මේකේ වැඩි අපි දැන් මෙතන work in එකකුත් දෙනෝනේ එතකොට අනිවාර්යෙන් මේක ඍණ වෙන්න ඕනේ නේ ආයි කියන්නේ මේක වැඩි කියලා කියන්නේ මෙතන work done එක minus වෙනවා ඔන්න ওই minus එක තමයි අපි අර work එකක් විදිහට motor එකකින් දෙන්නේ work එක වෙන්න තේරුණා ආයිකොට කියනවා තව පාරක් කියන්න කෙටියෙන් සාන්න Red Bull එක මෙතන මේ මහලකු සීන් එකක් නෑ මේකේ අපි thermodynamics පළවෙනි law එකට අනුව අපි දන්නවා network මේ එක සමානයි heat absorption එක දන heat rejection එක එතකොට heat rejection එක මේකේ වැඩි ඒකින්ද ඒක minus වෙනවා එතකොට මේකේ මේ minus work done එකක් තමයි වෙන්නේ
ඒ ගාන පුරුවන්න තමයි මෝටර ආන් රයිට් එහෙම හිතා ගනින්කෝ එහෙම හිතා ගන්න එහෙම නෙමෙයි. එහෙම තමයි එහෙම තමයි ඔය දාලාදී මේ කරන්න නෑ 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 මේක මම වෙනම කිව්වේ හරිනේ හරි ඊළඟ යමු අපි. ඊට පස්සේ අද මම මේක කිව්වේ මෙන්න මේකට කියන්නනේ මෙතන ඊට පස්සේ අපිට මේ coefficient of performance refrigeration වල හොයාගන්න පුළුවන් Q1 බෙදීම W in එක ඉන්න ඊට පස්සේ තව මොනවද තිබ්බේ මට මතක නෑ coefficient of තමයි තිබ්බා heat pump නේ coefficient එතකොට දැම ඩන් කියලගන්න අපි අර මේ මොක හරි දෙන work in දැන් මේකේ work in එක මචං මේ දන්න හොඳේ එතකොට දැන් මේක එතකොට උඹ දැන් හරි ඔය ඔක්කොම හරි දැන් කොහොමද ඔය ප්‍රශ්නේ අහන්නේ කියලා වර්කින් එක දෙනවද අපිට නෑ නේ ඉඳපන් ඉස්සලා මේක තේරුම් ගනිකෝ තාම මං ගියේ නෑ තාම ඉන්න වේලාව රාත්‍රය කුලා පස්සේ විනාඩි 15යි හරි ඊට පස්සේ ඕන මේක- මේකට කලබල වෙන්න පානි අපි හිමින් තලී දෙකෙන ගම්ම ඊට පස්සේ මෙතන coefficient of heat pump මට මතක නැහැ heat pump මොකද්ද කියලා එක පොඩ්ඩක් බලපන් හොඳේ එතකොට ඒ කියන්නේ මේ මෙන්න මෙතන Q2 ගෙන් Q2 ගෙන් WN බෙදුවට පස්සේ එන එක තමයි ඒක ඊට පස්සේ අනිත් එක coefficient of මට මතක නැහැ මොකද්ද කියලා මේ මොකද්ද බා දෙකම ඇඩ් කරලා ලියන එක Q1 ධන Q2 බෙදීම W coefficient of මොකද්ද මම ඒක මට මතක බෙදා බලන්න ශනික ලෙක්චර් කීයද සදා ඒක නැත්නම් මේක තියෙන මංගල දිනේ කොහොමද හරි heat pump තමයි coefficient මේ තියෙන්නේ coefficient of heat recovery coefficient of heat recovery අයින් කළා දාමු ස්ටක් වුණා මොකද දුන්නා බා coefficient of heat recovery සමානව කොයි සූත්‍ර ටික පොඩ්ඩක් මතක තියාගන්න හොඳේ මතක තියාගන්න මහලු දෙයක් නෑනේ ඒතර මෙන්න මේ Q1 කියන එකට අපි කියනවා මොකද්ද මේ මොකද්ද අපි දැන් හොයන්නේ මේ refrigeration effect කියලා එතකොට අපිට මේක ලියන්න පුළුවන් Q1 වලට ඕන නිකන් Q1 refrigeration effect ඒ කියන්නේ refrigeration effect එක වෙන්න දෙන Q ප්‍රමාණය බෙදීම work in කියලා කියන්න පුළුවන් අපිට ඔක හොඳේ ඊට අමතරව ආයේ දැනගන්න ඕනේ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා හොඳේ මෙන්න මේක බලපන් බර්නූලි දන්න ඕනේ එතකොට බර්න් එතකොට බර්නූලි වගේම තියෙනවා මචං තව සූත්‍රයක් මට හරියට සූත්‍රය මම මතක නැහැ නිකන් සර්ච් කරලා බලන්න study flow energy equation කියලා එකක් steady flow energy මොකද්ද equation ඕක එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් නිකන් බර්නූලි වගේම තමයි එතනින් අපිට එනවා H in එක H කියලා කියන්නේ මොකද්ද එජ් එක H H ඔව් මෙතන එතකොට තියෙන්නේ ස්පෙસિෆික් එන්තැල්පි එක ඒ කියන්නේ ස්පෙસિෆික් එන්තැල්පි එක කියලා කියන්නේ අර මේ kg එක යුනිට් එකකින් බෙදෙන මේ එක mass unit එකකින් බෙදෙන තේරුණාද අන්න right mass per unit හරිනේ ඊට පස්සේ ආයේ මේක එකතු වෙනවා v වර්ග v in වර්ග බෙදීම දෙකෙන් එතකොට මෙතන v in වර්ග කියලා කියන්නේ kinetic energy per මොකද්ද බා mass මෝල මෑස් නෑ බා kinetic energy per mass හරිනේ ඒකත් mass එකෙන් බෙදෙනවා දැන්නම හිතන හිතනයව කියන හරිනේ ඒ කියන්නේ මෙතන kinetic energy එකත් unit mass එකකින් බෙදෙනවා ඊට පස්සේ ආයෙ තියෙනවා මෙතන z potential energy එක g z in එච්චර එතකොට potential energy එකත් බෙදෙනවා අන්න right ඊට පස්සේ ආයෙ යෝගට එකතු වෙනවා මොකද්ද Q ඊට Q කියන්නේ මොකද්ද heat එක heat per මිනිත් minutes නෙමෙයි බා mass per heat අන්න per mass නේ
mass per heat per mass දැනට කරපු ටික තේරුණා. Mass මම per තාම heat. බලාගෙන නැද්ද? නෑ මම මේ මතකින් කියලා දෙන්න. තව පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ උඹ කියන තේරෙන්නේ නැහැ අපිට ආ මේක තේරුම් ගන්න ඕනේ. ආ මේක මම නිකන් ගන්න ඕන්න නැතිව කීප ගන්නන්නේ සිය අදාළ ලිමිට් එකට කරන්න මේක ඉතින් එතකොට සුපිරිනේ බා. මම මතක තියෙන විදිහට කියන්නේ. අර මුලින්ම කියපු දේ සුපිරියට තේරුණා. දැන් මේක තේරුණා. හරි ඔන්න නෑ ඔන්න මේ තමයි. දැන් බර්නූලි බල දන්නෝනේ. ඔව්. එතකොට බර්නූලි කියන්නේ මොකද්ද? Bernoulli is the Remain constant. remain ඒ constant කියන්නේ අර P1 දන භාගයයි රෝ v වර්ග දන ඔන්නෝම ලයින් එකක් තියෙන්නේ. අන්න ඒකත් මෙන්න මේ වගේ එකක් කියලා හිතුවා. මේක ආයි අඩු වෙනවා. මෙතන වර්ක් ඉන් එකේ. ඕක සමාන වෙනවා මේකෙම ආයි අනිත් පැත්ත. h out දන v out v out වර්ග බෙදීම දෙක ධන G G set set out අන්න රයිට් ඔච්චරයි. දැන් මේ q ඍණ w එකත් ආ, දැන් මේ Q කියලා කියන්නේ මොකද්ද? අර අපි h දැම්ම වගේ සීන් එකක්ද pipe losses වලදී අන්න එහෙම හිතපන්කෝ. අන්න රයිට්. එතකොට මේ Q කියලා කියන්නේ මොකද්ද? W ට කියපන්. okay මේ ඒ කියන්නේ මේක නිකන් මහ ලොකු සීන් එකක් නෑ. මෙතන දැන් හිතපන් මේක බර්නූලි වගේ කියලා. එතකොට මේ ඔක්කොගෙම දැන් තියෙද්දි මෙන්න මෙතන මේ තියෙන්නේ මේ H කියන්නේ මොකද්ද? H කියන්නේ enthalpy. එතකොට මෙතන මේ තියෙන්නේ specific enthalpy. ඒ කියන්නේ enthalpy mass එකෙන් බෙදුවට පස්සේ. අන්න එහෙම ලියපන් මචං ඊට පස්සේ මෙතන මොකද්ද තියෙන්නේ? kinetic energy. kinetic v in කියන්නේ kinetic energy per ආයතෝට mass. ඒක හොයන්නේ v වර්ග දන kinetic energy per mass. අන්න එතකොට kg එකෙන් බෙදෙනවා. එන උත්තරේ kg. එතකොට සමාන u දන 80 නෑ ඔය ටික මේ නෑ නෑ මේක අහපන් මේ පොඩි සීන් එකක් තියෙන්නේ. හොඳින් උඹලා පට් ලේසි සීන් එකක් තියෙන්නේ. එතකොට kinetic energy එක හොයන ඒකගේ මොකද්ද? kinetic energy කියන චාලකයක් තියෙනවා ජූල් නේ. එතකොට ජූල් බෙදීම kg. අන්න ඔය වගේ ලයින් එක තියෙන්නේ. එතකොට මේක තියෙන්නේ potential energy per mass. එතකොට මේ තියෙන්නේ heat transfer per mass. එතකොට මේ තියෙන්නේ work done per mass. හරිනේ. එතකොට මේ ටිකම නේ එහා පැත්තේ තියෙන්නේ. එතකොට මම දැන් හිතනවා මේකේ මේ දෙකම සමානයි කියලා. එතකොට මම කට් කරලා දාන්න පුළුවන් නේ. කොහොම හිතන්නේ එහෙම තමයි. ඒ ඒ වෙන ඒක හිතන විදිහ කියන්න ඒක එනවා. හිතපන්කෝ. ඒකෙම වෙනවා. ඔය එතකොට මේ දෙකත් මම කපලා දානවා. එතකොට දැන් මේ ඉතුරු වෙන ඒවා ටික බලපන්. මෙන්න මේක තමයි උඹලා මතක තියාගන්න ඕනේ. අර එකක්වත් වැඩක් නැහැ. මොකද්ද මතක තියාගන්න ඕනේ? H in ධන Q ඍණ W සමානයි H out එච්චරයි. දැන් මම මේකට දැන් මොකටද මම මේක හෙව්වේ කියලා තේරුණාද? මේක දැක්කට පස්සේ නිකන් ලයින් එකක් ආවා. හීට් අවුට් එක අර ඉස්සෙල්ලා කියපු එකනේ බෝ හෙව්වේ ඔය නෑ නෑ එහෙම එකක් නෙමෙයි. ගූ හැත්තෑ වයිඩි පුල් දැන් හිතුවා අර මං අර මේ දැන් අර සයිකල් ටික ගත්තනේ. එකේ ඉඳන් දෙකට 1 to 2 ගත්තනේ. එතකොට දැන් මේකේ H in එක මොකද්ද? H in වෙන්නේ H1 ගෙන්නේ. H in බලාගනින්කෝ. අයිසේ. මෙරාගාල ඉවර කරා. ඔව් කියලා දාන්න. එතකොට H in එන්නේ එකෙන්නේ පටන් ගන්නෙ. එතකොට මේක ඉන්පුට් වෙන්නේ 1 ගෙන්. එතකොට H1 කියලා මට ලියන්න පුළුවන්. දන්න. මේකේ මං ඒ කියන්නේ දැන් මෙතන මේ Q එකක් තියෙනවද? 1 to 2 වලින් යද්දි Q එකක් තියෙනවද? 1 to 2 වලින් 1 වලින් දැන් 2 වලට work in එක තමයි තියෙන්නේ. ඔන්න බලන්න හොඳේ. එතකොට මේක දැන් Q එකක් නැහැනේ. එතකොට මට මෙතන ලියන්න පුළුවන් Q වෙනුවට බිඳුවයි කියලානේ. ඔව් එතකොට දැන් මේකේ තියෙනවා work in එකක් නේ. එතකොට ඍණ W සමානයි වර්කවුට් H out එක. ඒ කියන්නේ H out වෙන්නේ දෙකෙන්. එතකොට මට ලියන්න පුළුවන් H1 ධන අන නෙමෙයි මෙතන ඍණ W සමානයි H2. එතකොට ඍණ W සමානයි H2 ඍණ H1. එතකොට මෙන්න මේ ඍණ W කියලා තමයි කියන්නේ අපේ අර work in එක. අපි මොඩර්න් දෙන්න ඕනේ right. අර මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ. දැන් work in එක
වෙන්න බලන්න ඒ මොකට work එකක් දෙන්නේ moderator කම්ප්‍රෙස් වෙන්න බා අනේ මේ මෙන්න බලපන් ඔන්න මෙන්න මේ ඔන්න ඕක ආවේ ඔන්න ඔහොමයි දැක්කයි මේ තියෙන්නේ දැන් නිපුන් කියපන් මේක කියපන් දැන් මට අර ඔය work එකක් දෙන්න ඔබ ගානක් කරමු එතකොට ඒක නෑ, තේරෙනවා. මට කියපන් work එකක් දෙන්න ඕන moderator අන්න ඒ හරි. scene එක මට කියලා දීපන් හරි 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 දැන් මේකේ මචං මේක මේ කියන්නේ දැන් කම්ප්‍රෙස් කියන්නේ දැන් කම්ප්‍රෙස් කරන්න ඕනේ නිකන් තියද්දි කම්ප්‍රෙස් වෙනවද දැන් හිතපන් දැන් මේක මේ ඒක තාම on කරලා නෑ ඔන්න මේ අර මෙන්න මේක හිතපන් ඔන්න දැන් මේක පිස්ටන් එකක් කියලා හිතපන් දැන් මේක මෙහෙම නිකන් තියද්දි මේක කම්ප්‍රෙස් වෙනවද නෑ නිකන් ඕම ඔව් උඹ මේ උඩට උඹ මේ පෝස් එකක් දෙන්න ඕනේ නේ ආයෙත් ඒ පෝස් එක දෙන්න උඹ මෝටරයක් කරේ මොකක් කරේ මගුලක් පාවිච්චි කරනවා නිකන් තියද්දි ඔක මේ උඹට යටට පෝස් එකක් දෙන්න බෑනේ ආන්න ඕකට තමයි මේ වෙනම වර්ක් එකක් දෙන්නේ ඒ වර්ක් එක දෙන්න තමයි ඔබ මේ වෙනම මෝටරයක් පාවිච්චි කරන්නේ එතකොට දැන් මේක මේ ඕකේ අනිත් පැත්ත මොකද්ද කම්ප්‍රෙෂර් එකේ අනිත් පැත්ත expansion එක්ස්පැන්ෂන් වෙන්න ඕකට මේ වර්ක් එකක් මොකක් දෙන්න ඕනේ නැහැ නේ ඒක අනිවාර්යෙන් බලාගෙන ඉන්නේ ඒකයි උඩ යවන්නේ නේ තේරුණා බෝයා වින්ටර් එකක් තියෙන කොල්ල නෑ නේ පොඩ්ඩක් ඉන්න තව පොඩ්ඩක් මොන මේකත් කියපන් දැන් අපේ බැලුවේ දැන් 1 to 2 නේ 2 to 1 එක කියපන් 2 to 1 ඔව් 1 to 1 2 to 1 ඔව් 2 to 1 මේක බලන් කියපන් මට අර H2 H2 plus plus q Q minus 0 minus 0 work එකක් නැහැ නියමයි h1 සමානයි H h1 ඔව්. දැන් මෙතන Q මචං බලපන් මෙතන මොකක්ද උනේ කියලා හීට් එකක් මොකක්ද උනේ හීට් heat එක එක එළියට ගියා එළියට ගියා නේ ඒ කියන්නේ මෙතන මොකක්ද වෙන්න ඕනේ Qට අපිත් දැන් minus q වෙන්න ඕන. රයිට් ඔය තියෙන්නේ බං උඹලා එතකොට මම මේක ලියන්න පුළුවන් H2 ඍණ Q සමානයි H1 නේ එතකොට ඍණ Q සමානයි H1 ඍණ H2 හරිනේ තව එකක් හරි ඊට පස්සේ ඒ වගේ අර හතරටම ලියන්න ඕනේ ඔව් මෙතන 2 to 3 කෑව මෙතන මේ 1 2 2 3 නේ බා ඒකනේ බම්ම කිව්වේ කවුද කියන්නේ මම කෑවේ ඊට පස්සේ තියෙන්නේ කොතනින් ඉඳන් කොතනටද යන්නේ 3 to 4 3 to 4 3 to 4 එතකොට ඒක ලියන්න පුළුවන් මට h3 plus 3 plus 0 0 එතන දැන් බලපන් මේ හීට් එකක් එළියට යනවද බලපන් මෙතන හීට් එකක් එළියට යනවද හීට් එළියට යන්නේ මේ දෙපැත්ත විතරයි නේ හීට් එළියට හරි ඇබ්සෝබ් වෙනවා හරි රිලීස් හරි වෙන්නේ 4 ද තියෙන්නේ ඔව් 3 to 4 3 to 4 මම මට මතක අරගෙන හරි ඕකේ මොකොත් වෙන්නේ එතකොට මේකේ බලපන් එතකොට දැන් හීට් එකක් මේ රිලීස් වෙන්නේ නැහැ ඇබ්සෝබ් වෙන්නේ නැහැ එතකොට මට මේකේ Q බිඳුවක් වෙනවනේ එතකොට වර්ක් එකක් වෙනවද ඒකේ එතකොට මට කෙලින්ම ලියන්න හැකි අන්න රයිට් H3 සමානයි H4 හරිනේ ඊට පස්සේ තියෙන සයිකල් එක මොකක්ද අපි කොතන ඉඳන් කොතනද 4 to 1 4 to 1 එකේ එකක් කියපන් මට h4 H4 plus plus q Q plus නෑ minus මයින් වර්ක් එකක් වෙනවද ඒකේ no එහෙනම් මට ලියන්න ඕනේ නැහැ බරුවට ඕක සමානයි h1 H1ට එතකොට මේ Q කියලා කියන්නේ අර රෙෆ්‍රිජරේෂන් ඉෆෙක්ට් එක එහෙම නැත්නම් අර Q1 කියලා අපි දැම්මේ ඔන්න ඕකනේ එතකොට අර උඩ දාපු ඔව් මේ මේ මතක තියාගන්න මේ ඔක්කොම මේ per mass තියෙන්නේ හොඳේ ඔක්කොම kg වලින් මේ බෙදෙනවා ඔව් ඔව් හොඳේ එතකොට Q සමානයි H1 ඍණ H4 නේ හරිනේ ඔච්චරයි මේ බලමු ස්ලයිඩ් එකම ඉවරයි මේ ගානේ ඊට පස්සේ ගානක් තියෙනවා එච්චරයි ගානත් උහම අදලා ඉවරයි එතකොට ගාන දැන් උඹලා හදුවා කියලා දුන්නනේ නැත්තම් කිසිම තේරුමක් නෑ නෑ ඒක කිසිම තේරුමක් නෑ නේ බං උඹලට ඔක්කොම කියලා දුන්නනේ අපිට මේකත් අර මේක බලපන් මෙතන මේක බලපන් කෝඑෆිෂන්ට් හුත්තු බලපන් මේක
අන්නරක් බල coefficient of performance මොකටද refrigeration එකේ සමානුනේ මොකටද Q1 බෙදීම ආ. W in. Q1 බෙදීම W in එතකොට දැන් Q1 මොකටද මේක සමාන වෙලා තියෙන්නේ දැන් H1 H1 minus H4 H1 minus H4 H4 එතකොට W in එක මොකටද සමාන වෙලා තියෙන්නේ H2 plus H1 අපිට මේ plus වගේද පේන්නේ minus minus කින් බෙදලා එහෙම H1 2 plus 1 මේ minus අපි සංකීර්ණ විදිය මේ මෙයාලට තේරෙන විදිහ කියන්න දැනට නෑ ඕක ඩෙරිවේට් කරාට පස්සේ ඒකෙන් අයවනේ එතකොට ඕක ඔන්න මේකෙන් හොයන්න පුළුවන් හරිනේ ආ ඕකින් එක්සම ගන්න. ප්‍රශ්නයක් එනවා නිපුන් සර් ගුලිකාල තැංකූ හරිනේ සර් ඊට පස්සේ දැන් මේ ගාන හදපන් ඔච්චරයි එතකොට මේකේ උඹලට ඒ කියන්නේ තේරෙන්නේ නැති ඒවා තියෙන ඕක ටික විතරනේ අනිත් ඒවා කියවල පුළුවන් නේ තේරුම් ගන්න මිතිල පොඩි සාරාංශයක් කියමු ඔක්කොම රටක් මේ පොඩයිද බං? තව සාරාංශයක් මොනවද කියන්නේ ඉතින් දැන් කිව්වේ බා සමරියක් තව අයික දැන් වීඩියෝක් දාලා තියෙන්නේ මේ වීඩියෝ බලාවා රිවර්ස් කරලා තව අර මොකක්ද තිබ්බේ බං? ඉතින් අපිට අද මතක් කරන්න ඕන විශේෂයෙන් ප්‍රධාන මෙන්න මේක ATR කියලාම කියන්නේ මේක ටික අර දෙපැත්තට ආදේශ කළා දැන් මේකේ අර මේව සමාන වෙනෝනේ බා මේ බලපන් T2 සමානයි T3 ට T1 සමානයි T4 ඒකට සමාන කරලා ගත්තා පස්සේ ටුස් ටුස් ගන්න ඔච්චර තමයි හරි අපිට හෙට සර්